ෆන් එක next level කරන dialogue fan blaster. මොනවාද මල් ඔච්චර ලියන්නේ? මල් සරයක් කරන්න හිතුවා. දිනියාපු නිසාද? අද මාතෘකාව අහම්බ. අහම්බ? පටන් ගන්න විදිහ කියන්නද? කියන්නකෝ බලන්න. අපිට වෙලාවකට හිතෙනව නේද ජීවිතේ හැම දෙයක්ම වෙන්නේ මොකක් හරි සැලසුමකට අනුව කියලා. හරියට ප්ලෑන් කරා වගේ. ඇත්තටම ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ එහෙම සැලසුමක් නිසාද? ටිකක් හිතන්නකෝ. අපිට සමහර කාලවල් තියෙනවා එක දිගටම කරදරමයි වෙන්නේ. සමහර කාලවල් තියෙනවා එක දිගට සතුටු හිතෙන දේවල්ම වෙන. මෙහෙම වෙන්නේ කොහොමද? සමහරු නම් මෙහෙකට කියන්නේ වෙලාව කියලා. හැබැයි මම නම් කියන්නේ මේ හැම දෙයක්ම අහම්බයක් කියලා. අපේ ජීවිතවලට සමහර වැදගත්ම මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ අහම්බෙන් නෙවෙයිද? ඔයාගේ පෙම්වතිය, පෙම්වතා, සැමියා, බිරිඳ, සමහර විට දරුවෝ මේ හැම දෙයක්ම අහම්බයක ප්‍රතිඵලයක් නේද? අන්තිමට විතරයි තේරුනේ. අර පෙම්වතා පෙම්වතිය කෑල්ලද? නෑ දරුවෝ කියන කෑල්ල. ගොඩක් අම්මලට හම්බෙන් තමයි දරුවෝ හම්බෙලා තියෙන්නේ. ඔනේ මෙතු ඔයා නම් හරි හරි ඉතුරු ටිකත් කියවගෙන යන්න. ඉතුරු ටික මල් සරයෙන් මහගන්න. මල් කවි ගැනත් මල් සරයක් කරන්නකෝ. කවි ගැන නම් මං මල් සරේ දෙතුන් පාරක්ම කියලා තියෙනවා. මං කිව්වේ කවි ගැන වෙනම එකක්. ඇයි දැන් හදිසියෙ එහෙම කියන්නේ? සමහර වෙලාවට කවි පොඩි දරුවෙක් වගේ. යෝධ ඇඟක් තියෙන මිනිහෙක් ඇතුලේ ඉන්න පොඩි දරුවා කියලා ලස්සන එකක් කරන්න. ඒක නම් ලස්සන මාතෘකාවක් තමයි. අපි ඒක සාහිත්‍යයෙන් කිව්වොත් ගලිවර් ඇතුලේ ලිලිපුට්ටා. මොකක් හරි නමක් දාලා කරන්නකෝ. හරි කරමු. ඉස්සර වෙලා මේක කරලා පස්සේ කවි ගැන එකක් කරමු. ලිලිපුට්ට මොනවා කරනවද දන්නේ? මට ඕනුනේ මාත් එක දිගටම වැඩ කරන්න පුළුවන් IT පාර්ට්නර් කෙනෙක්. මම හිතනවා කවියක සුදුසුයි කියලා. ශෂා මම නම් වගේ බිස්නස් ලයින් එක පිච් කළා නෑ. මම වර්ක් කරේ වෙනම පැත්තකින්නේ. ඔව් මම ඒක දන්නවා. ඒ නිසාම තමයි මම කවියක එකතු වෙලා වැඩ කරන්න කැමති වුනේ. මොකද අපි දෙන්නම එකම ලයින් එකේ ඉඳියා නම් මේකෙන් වැඩකුත් වෙන්නේ නෑ. ශෂා මගේ පැත්තෙන් දෙන්න ඕන උපරිම සපෝට් එක මම දෙන්නම්. අනිවාර්යෙන්. කවි දෙන්න මට වගේ IT knowledge එක. මම දෙන්නම් ඔයාලට මගේ business contacts එක. අපි දෙන්නම් මේක හොඳට link කරලා හොඳ business එකක් form කරමු. Sure. කවි ඔයා local market එකට introduce කරලා තියෙන businesses මොනවාද? ශෂා මම local market එක නම් වැඩි ටච් කරලා නෑ. හැබැයි මගේ හොඳම යාළුවෙට මම app එකක් create කළා අලුතෙන්. HKSL කියලා. ඒක සෑහෙන success වුණා. right. මොකක්ද ඒකේ නම? HKSL. HKSL. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. හඳුන්වා දෙන අලුත්ම රස Munchie Snappy Life එකේ Crunchy Twist එක. Crystal clear, super stylish. Lovia V60 design. ලොව ඇත්තේ කෑම් බීම පමණි. නොකා කන්න බැරිය, කකා ඉන්න බැරිය. මත්ත ගන්නව කොමෝඩියෝ. දැන් මම ඕවත් කියවයි. කමන්නේ මල්ලගේ කමන්නේ. ඔයාට ඕන නම් බොරුට ඔයා කටවල්ලන්න. මම කියන්නම්. අනේ රවිෂා මම මේක කරලා ඉවර වෙනකන් ඔයා මෙතන යන්නකෝ. අනේ යන්නකෝ. බෑ මල්ලගේ මට බෑ මම ඔයාගේ රසිකයෙ ඉන්නේ. ඔයා රසිකයෝ එළවනවද? ඒ දිනි ඇයි අපෝයි? මේ මොනාරි අවතු මොනවාද? අනේ මල්ලගේ වාකර් ප්‍රශ්නයක් වෙලා. ඒකනේ මං
මං කිව්වේ දිනීට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ට්‍රැක් එක වයින් පොඩ්ඩක් ගිහලා බලමුද? ඔබට ඉස්සරට වඩා දැන් ඒව හොඳට හෙනවනේ. හස්බන්ඩ්ගේ දේපලනේ. අනේ මේ තු දිනී එකපාරට ඇවිල්ලා දොර වහගත්තා. මං හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වගේ. අනේ දිනී. අනේ දොර අරින්නකො දිනී. මිංචිවල cool freshness පිරුණු නව ක්ලෝගාඩ් ෆ්‍රෙෂ් හංගන්න බැරි ෆ්‍රෙෂ් ගතියක්. දිනී මොකද්ද ප්‍රශ්නේ? අපි කතා කරමු. දිනී දොර අරින්නකෝ. දිනී දොරේ හරියන දුරට කමන්නේ. මේ ප්‍රශ්නේ කිව්වොත් දිනී දිනී ඔයා කොහෙද මේ යන්න හදන්නේ? රවිෂාන් ඔයාගේ මිහිරිට කියන්න දිගටම මගේ රූම් එකේ ඇවිල්ලා ඉන්න කියලා. අනේ දිනේ මේ අපි මිහිරි ගැන ඔයාලට කියන්න හිටියේ. හිටියට කිව්වේ නෑනේ. මට කවුරුත් නෑ මම. තාක්ෂණික මම වන්දන. ඕගොල්ලන්ටත් මම එපා වෙලා. අනිත්තටත් මම එපා වෙලා මම. දිනී මොකද මම්මේ? අනේ දිනේ මං ඒකනේ කිව්වේ දිනේට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ප්‍රශ්න නෙවෙයි මල්ලගේ ප්‍රශ්න ගොඩක්. ප්‍රශ්න පස්සේ කතා කරමු. ඉතින් මේ අඬන එක නවත්තමු. නන්න එපා දිනී. අනේ දිනේ. මේ දිනී අර දිනී මේ අඬන එක නවත්තන්න එපා. අඬපන් දිගටම අඬපන්. අඬලා ඉවර වෙලා අපි කතා කරමු. අඬන්න මගේ උරහිස වොන්න මම දෙන්නම්. free of charge. free of charge. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. ලංකාවේ සරජින්ජවලින් හදන මංචිජින් මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරු. නියම මෝල්ඩ් කිරිසාරයෙන් රසින් වැඩිම නෙස්ට මෝල්ඩ් දැන් රුපියල් 60කට. මම මෙහි අතරලා ගමට ගියේ ගමේ නතර වෙලා මගේ ඉලෙක්ෂන් වැඩ ටික හරියට කරගන්න ඕන කියලා හිතලා. වැඩේ කරගෙන යනකොට තමයි මම දැනගත්තේ පක්ෂයෙන් මට පොරොන්දු වෙච්ච විදිහට ටිකට් දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ උඹට බොරුවක්ද කරලා තියෙන්නේ? ඒගොල්ලන්ට ඒ වෙලාවේ ඕන කරලා තිබ්බේ මගේ ජනප්‍රියත්වයෙන් උපරිම ප්‍රයෝජනෙ හරගෙන කොහොම හරි ගම ඇතුලේ රින් ගන්න. මොකද අලුත් චරිතයක් නැතුව පරණ මිනිස්සු කිසිම කෙනෙක්ට ඒ ගම් ඇතුලේ රින් ගන්නවත් විදිහක් තිබ්බේ නැහැ. ඒ තරමට මිනිස්සුන්ට එපා වෙලා තිබ්බේ. ඔය ආයෙත් වැඩ පටන් ගත්තට පස්සේ පරණ මිනිස්සු ආයෙත් උඩට සෙට් වුණා. මම ඉල්ලන්නේ හිතාගෙන හිටිය ආසනයට මාව දාන්න නැතුව. අන්තිමට මාව දැම්මේ අල්ලපු ගමේ ප්‍රාදේශීය සභාවට. ඇයි ඉතින් ඔයාගේ ගමෙන් දුන්නේ නැත්තේ? අපේ ගමට දැම්ම ඇමති කෙනෙක්ගේ පුතෙක්ව. මම පුළුවන් තරම් try කරා ඒක නවත්තන්න. ඒත් හරි ගියේ නෑ. එදා රෑ මම නොමිනේෂන් සයින් කරලා කොළඹට ආවේ මාර කලකිරීමකින්. ඒනකොට ඔයගොල්ලන්ටත් මාව එපා වෙලා. අයියෝ දිනේ. එහෙම එපා වෙන්නේ කොහමද ඔයාව? මේ රූම් එක නිකන් හිස්ව තියන්න බැරි නිසා තමයි කවි වෙන කෙනෙක් ගමු කියලා ඔය මිහිරිව ගත්තේ. ඒකි මිහිරි වුණාට අමිහිරි හින්දා තමයි අපි ඒකව ගෙදරින් යව්වේ. මට දැන් කිසි කෙනෙක් නැහැ. මම දැන් තනි වෙලාම පොඩකින්. ඔයාගේ පක්ෂය ඔයාට අසාධාරණයක් කරා. ඒක හරි. හරි අපිත් අපේ අතිමුත් ඔයාට අසාධාරණයක් වුණා කියමුකෝ. හැබැයි කවුරුත් නැහැ. කිසි කෙනෙක් නැහැ කියලා හයිලයිට් කරන්නේ කවුද ඔයාට නැති උනේ? කවුද දිනේ ඔයාට නැති වෙන්නේ? ඒකනේ දිනේ. කියන්න තව කවුද නැති උනේ? දිනේ. එයාට වෙන කෙනෙක් හම්බෙලා මාව මතක නැහැ. ඒක අවුලක් නැහනේ. උඹලා දෙන්න ගිහින් මේ ෆෑගක් තිබ්බේ නැහනේ. තිබ්බේ නැති වුණාට එයා හොඳටම දන්නවා මං එයාට ආදරෙයි කියලා. ඉතින් සනුකත්වට ආදරේනේ. ඒක හංගන්න දෙයක් නැහනේ. නෑ. ඒක
ඒක බොරුව. එයා මට අඳුරේ නෑ. උඹ කොහොමද එහෙම කියන්නේ? කවුද ඔය කියන කෙල්ල? ඒක ඔප්පු කරන්න සාක්ෂි නේද උඹ ගා? රවිශාන් සනුකට සඳනි කියලා ගර්ල් කෙනෙක් එක්ක ෆෙයා එකක් තියෙනවා. ඒ දෙන්න එහෙම ගිහින් ගත්ත ෆොටෝස් ඔක්කොම මං ගාව තියෙනවා. අනේ ඔයාට කොහෙන්ද ඒව? මං ගමේ ඉන්නකොට අඳුරන්ති නම්බර් එකකින් මට ඒව එවලා තිබ්බා. දැන් එහෙම දෙයක් වුණා කියලා කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව ඔයා කොහොම ඇසිරෙන එක හරියද? මෙතු මං ඒ ගැන සනුකගෙන් අහපුවම සනුක නෑ කිව්වේ නෑ. හරි හරි දිනි. ඔයාට කවුරු නැති වුණත් අපි 5 දෙනා ඉන්නවනේ. අනිත් සේරම ඔයා අමතක කරලා දාන්න. දැන් මේ බෑග් ටික තියලා ඔයා ටිකක් රිලැක්ස් වෙන්න. ඊට පස්සේ අපි මේට කල්පනා කරමු මොනවද කරන්න පුළුවන් කියලා. රජය කොහෙද? මම පොඩි වැඩකට යනවා. ටක් ගාලා එන්න. මේ එනකන් දිනිය බලන්න. මං යන්නේ හදිස්සි වැඩකට. ඔබ ආපහු කොහේ හරි යනවද? දැන් නම් ඉතින් කොහෙවත් යන්නේ නැහැ. නිසිලි කතා කරොත් නිසලි නෙවෙයි සක්‍රය කතා කරත් ඔබ කොහෙවත් යන්න එපා. ගෙදරම හිටපන්. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්න පත්තරයක් කරගෙන දිනේ ඇවිල්ලා ඉන්නේ. අනේ සංසාරي. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ කියපන්. ඇයි නෙවෙයි. ඒ කියන්නේ කිව්වොත් මගේ ගමන්ට පරක් වෙනවා. ඔබ ගිහිල්ලා මල්ලක්කයෙන් අහගනි. බබා මේ පුළුවන් නම් දිනේ ඒගොල්ලෝ පොඩ්ඩක් අතපන්. ගෑණි හොඳටම වැටලා ඉන්නේ. හා මං හදන්නම් එහෙනම්. ඔබ ගිහිල්ලා බූරුවෙක් වගේ දිනියට කලින් අඬන්න ලෑස්ති වෙන්න එපා. හරිද? අනේ සංසාරේ. අනේ සංසාරේ. Elephant House Wonder Ekka Be the Wonder. Introducing Prima Kothumi Korean Ramen. Let's fire it up. Fun එක next level කරන dialogue fan blaster. කොහොමද බං කරදර කරන්නේ? රවි උඹ කොහෙද? මං එන ගමන් ඉන්න බං. මේ උඹ එන්න එපා. අයියෝ එන්න එපා කියන්නේ. මට හදිසි වැඩකට එළියට යන්න වෙනවා. ගිහින් එනකොට හවස් වෙයි. මේ හවස් වෙනකන් ඉන්න බෑ. මට මේක දැම්ම විසඳ ගන්න ඕනේ. ඔතන විසඳන්න ප්‍රශ්නයක් නෑ. මොකද නැත්තේ? කවුද සඳනි කියන්නේ කියපන්. සඳනි කියන්නේ මොකෙක් කසින් කෙනෙක්. අපි නොදන්න කසින්ස්ලා කොහෙද බං උඹට? සෑහෙන ඉන්නවා. මමයි ඩෙඩයි වැඩි අපේ නෑ උන් ආශ්‍රය කරන්නේ. සඳනිලාගේ වල විතරයි අපි ඉඳලා ඉట్లా හරියන්නේ. ඒ මොකද සඳනිගේ අම්මයි අපේ ඩෙඩයි අයියයි නංගි. එක කුසේ උපන්? නෑ අපේ ආච්චිගේ නංගිගේ දුව සඳනිගේ අම්මා. ඩෙඩයි සඳනිගේ අම්මා එකටම හැදිලා තියෙන්නේ. සඳනිගේ අම්මගෙන් මට වැඩක් නෑ. සඳනි ගැන මට කියපන්කෝ. ඔයවත් නැති මේ සඳනියෙක් කොහොමද බං එකපාරට සීන් එකට ආවේ? සඳනි හිටියේ රෂියාවල. යම් මෙඩිසින් කරන්න ගියේ. වැකේෂන් එකට ලංකාවට ආවා. ඒ ආවට පස්සේ මෙහෙත් ආවා. දවස් දෙකක් විතර සඳනි එක්කම කොළඹ වටේම යන්න උනා. ඒ යන්නේ එන වෙලාවක කවුරු හරි දැකලා තමයි දිනීට කියලා තියෙන්නේ. රැකපයින්නවා. කවුද බං ඒ චීත්තයා? අපිට දැන් විස්තර කියන වෙලාවක් නෑ. සඳනි කියන්නේ අපේ තාත්තලගේ පැත්තේ ඉන්න ලස්සනම කෙනා. ඉටි රූපයක් වගේ. ඉතින් මිනිස්සු කතා හදන්න දුදීද. මේ මං යන ගමන් උඹට කෝල් එකක් ගන්න. ඊට පස්සේ විස්තර කතා කරමු. මං දෙනවා. හරි අනිවාර්යෙන් ගනි. මට තියෙන තව ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න.
සනුකයා මේ ඔබගේ මේ කසින් සඳනී ලස්සන කෙල්ලෙද්ද බා? මේ මට නම්බර එක පොඩ්ඩක් දාන්න. හරි. Hello, Sandhani. Lady J, the largest homeware store in Sri Lanka, Borella, Maharagama. සඳනි ගැන ඔච්චර වද වෙන්නේ මීට කලින් දැකලා තියෙනවද? මං දැකලා නෑ මල්ලක්කේ. සනුකයා සඳනි ගැන කියපු විස්තරත් එක්ක මට සඳනිව මැවුණා. දිනේ මීට කලින් සඳනිව දැකලා නැද්ද? සඳනිය තියා හැම කසින් කෙනෙක් ඉන්නවද කියලාවත් දිනී දන්නේ නෑ. සනුකයා හැම දෙයක් කියලා නෑ. මුගේ කරුමේ කියන්නේ දිනී ගමේ ගියපු වෙලාවේ තමයි සඳනි රට ඉඳන් එහෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ හරි දිනීට කියන්න තිබ්බනේ. මල්ලක්කේ දිනියා ඡන්ද වැඩවලට දුවනේ හිටියේ. ඉතින් දවසට එකපාරක් දෙපාරක් තමයි සනුකයාට කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ කතා කරන වෙලාවෙ සනුකයා සඳනි ගැන කියන්න try කරලා නෑ. එතකොට දිනී කොහොමද මේක ගැන දැනගෙන තියෙන්නේ? කවුරු හරි චීත්තකාරයෙක් සනුකයයි සඳනී shopping යන වෙලාවට ෆොටෝ එකක් ගාලා දිනීට යවලා. අනේ ඉතින් සනුකට තිබ්බනේ ඒ වෙලාවේ හරි කියන්න. එහෙනම් ওই ප්‍රශ්න මුකුත් නෑනේ. මල්ලක්කේ ওই ප්‍රශ්න ওই විදිහට මාත් ඇහුවා. සනුකයා කියන්නේ ඇත්ත කියන්න නම් දිනී උගෙන් අහන්න ඕනේ කියලා. දිනී කිසිම දෙයක් අහන්නේ බලන්නේ නැතුව මුව දඬු ගදේ ගහලා. ඒකේ කේන්තියට මුව කොහොමද කියලා නේ. බලන්නකෝ ඉතින් තේරුම් නැති ප්‍රශ්නේ දාගෙන තියෙන්නේ. සැකේ නිසා කොච්චර ප්‍රශ්න වෙනවද? හරියට හරි මල්ලක්කේ හරියට හරි. දැන් සැකේ හින්දා කෙල්ලෝ කී දෙනෙක් මාව දාලා කියලා තියෙනවද? ඇත්තද? මෝඩයෝ. දැන් කොහොමද අපි මේ දෙන්නව සමගි කරවන්නේ? මල්ලක්කේ ඒකට මම නියම ප්ලෑන් එකක් ගැව්වා. පොඩ්ඩක් එන්නකෝ ළඟට කියන්න. ඇයි? රහසින් කියන්න. මෝඩයා. හොඳයි තමා. අනේ ඇත්තටම කියන්න. ඕනේ. ඇත්තටම. එපා ඔහොම ඉඳලා කියන්න. ඇත්තටම කියන්න. එපා මට. ඇත්තටම. හරි ඔහොම කියන්න. Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය. හඳුන්වා දෙන අලුත්ම රස Manchi Snappy Life එකේ crunchy twist එක. Fun එක next level කරන dialogue fan blaster. එයා කෙලින් මෙතෙන්ට එන්නම් කියලා කිව්වා. යම් වැඩ කොටත්. අද මායි ශාස්ත්‍රයයි අලුත් බිස්නස් එක පටන් ගත්තා. තව ඔෆිස් එකකුත් දාන්න බලාගෙන ඉන්නේ. ඔයාගේ වැඩේ ඔයා ඕකේ කරගන්න. ඕකේ. ඔයා අහන්න ඕනේ කවි. මං එක කිව්වේ නැතත් ඔයා අහන්න ඕනේ. අපි මෙතුට මොන හරි දාමු. මෙතු ඔයාලට නම් පැෂන් එකක් දාන්න අපේ ඉතින් කවි ආසම් පැෂන් වලට.